hello welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මම ඔයත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ කාලයකට පස්සේ මට ලැබුණු මගේ නිමවුරු දවසේ මම මොකද කළේ කියලා. අපි හැමෝටම තියෙනවා එක එක විදිහේ ආසාවල් නේද ළමයි. ඉතින් අපි නිමවුරුවක් ලැබුණාම සමහර අය ආසයි තනියෙන් ඉන්න, සමහර අය ආසයි පොත් කියවන්න, සමහර අය ආසයි ඇවිදින්න. ඔය වගේ එක විදිහේ ආසාවල් එක එක්කෙනාට තියෙනවා. ඉතින් මම නිමාඩුවක් ලැබුණාම මං කරන්න ආසම දෙයක් තමයි මේ ඔයාලා දකින්නේ. මල් කියන්නේ ඉතින් අපි ලොකු පොඩි හැමෝම හරීම ආස දෙයක්නේ. ඇත්තටම මට නම් පිස්සුවක් තමයි මල් කියලා කියන්නේ. එච්චරට මම ගොඩාරියක් ආසයි මල් වලට. අපි දැන් කෙනෙක්ට gift එකක් දෙනවා නම් විශේෂයෙන් girl කෙනෙක්ට අපි gift එකක් දෙනවා නම් මට හිතෙනවා chocolate එකක් teddy bear එකක් දෙනවට වැඩිය මෙන්න මෙහෙම ලස්සන මල් පිරිච්ච මල් පැලයක් දෙන්න තියනවා නම් ඒක ෂෝක් නේද? මට නම් ඇත්තමයි මෙතෙන්ට ගියාට පස්සේ මාව අතරමං වුණා. මම මල් අරගෙන ඉවර වෙලත් මෙතනින් ආවේ ටිකක් වෙලා ඉඳලා මට මෙතනින් එන්නත් ලෝබයි. එච්චරටම ලස්සනයි, ඔළුව නිදහස් වෙනවා. අර හරීම මනසට ලොකු නිදහසක් දැනෙන තැනක් තමයි මේ මල් වගාවක් කියලා කියන්නේ. ඉතින් ඔයාලත් මොකක් හරි ප්‍රශ්නයක හරි දුකකින් හරි තනිකමකින් හරි මොන හරි දෙයකින් ඉන්නවා නම් නිකමට ලස්සන මල් පැලයක් හිටවලා ඒකට සාත්තු කරලා ඒකේ මල් පිපෙන හැටි බලන්නකෝ. එතකොට අපේ තියෙන අර ඒකාකාරී බව, මනසේ තියෙන ව්‍යාකූල බව මේ සියලුම දේවල් නැති වෙලා යනවා. ඉතින් මං ගෙදරේදී ලස්සන මල් පැල ගොඩාරියක් අරගෙන තමයි ආවේ. මං ඔයාලට ඉස්සරහදී වීඩියෝ එකදී මගේ මල් වගාව පෙන්නන්නම්. ඔයාගේ ජීවිතයේ සිද්ධ වෙන හැම දෙයක්ම වෙන්නේ හොඳටයි කියලා හිතාගෙන ලෝකේ ලස්සනම ජීවිතේ හම්බෙලා තියෙන්නේ ඔයාට කියලා හිතාගෙන ජීවත් වෙන්න. අන්න එතකොට ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම ඔයා ආස විදිහට ලස්සනට සිද්ධ වෙන්න පටන් ගනී. එහෙනම් ළමයි මං ගිහින් එන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න.